හායි මෙන්න මේ වගේ සුපර් මොයිස්චර් චොක්ලට් චිප්ස් කේක් එකක් හදමුද? මුලින්ම මම බටර් ග්‍රෑම් 150ක් බෝල් එකකට මේ වගේ දාගන්නවා. බටර් ටික අරගන්නකොට රූම් ටෙම්පරේචර් එකේ තියලා අරගන්න. ඊට පස්සේ මේ වගේ වෙනම බෝල් එකක් අරගෙන ඒකට උණු වතුර ටිකක් දාගන්න. ඊට පස්සේ අපි බටර් දාගත්ත බෝල් එක මේ උණු වතුරේ උඩින් තියලා බටර් එක මෙල්ට් කරගමු. මට මේ බටර් එක හොඳටම දියාරු ගතියටයි ගන්න ඕන. මේ වගේ විස්ක් එකක් අරගෙන හොඳට මේ බටර් ටික දිය කරගන්න. මෙන්න මේ විදිහට කෑලි නැති වෙන්න බටර් එක දිය කරගන්න ඕන. ඊට පස්සේ මම දිය කරගත්ත බටර් එකට දුඹුරු සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. දුඹුරු සීනි ටික එකතු කරගෙන මේ වගේ හොඳට විස්ක් එකෙන් කලවම් කරගන්න. අපිට මේ කේක් එක හදාගද්දී හෑන්ඩ් බීට් එකක් අවශ්‍යම නැහැ. මේ වගේ විස්ක් එකක් තිබුණාම ඇති. සීනි ටික දිය වෙනකම් මේ විදියට හොඳට විස්ක් කරගන්න. ඊළඟට මම සුදු සීනි ග්‍රෑම් 50කුත් එකතු කරගන්නවා. සුදු සීනි ටිකත් එකතු කරගෙන මේ විදියට හොඳට විස්ක් එකෙන් කලවම් කරගන්න. සීනි ටික මේ විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි බිත්තරයක් එකතු කරගමු. මුලින්ම මම සාමාන්‍ය ප්‍රමාණය මේ වගේ බිත්තරයක් අරගෙන වෙනම භාජනයකට කඩා ගන්නවා. ඊට පස්සේ බිත්තරේ අපි බටර් සීනි මිශ්‍රණයට එකතු කරගමු. මේ විදියට එකතු කරගෙන ආයෙත් හොඳට බීට් කරගන්න. මේ විදිහට බිත්තරේ හොඳට බටර් සීනි මිශ්‍රණය මිශ්‍ර වුණාට පස්සේ අපි මේ බැටර් එක පැත්තකින් තියාගමු. ඊළඟට මම චොක්ලට් ග්‍රෑම් 200ක් අරගන්නවා. මම මේ අරගෙන තියෙන්නේ නෝමල් කුකින් චොක්ලට් එක. මම මේ චොක්ලට් එක පුංචි කෑලි වලට කපා ගන්නවා. චොක්ලට් එක හොඳටම කුඩු කරගන්න එපා. මේ පේන විදිහට පුංචි කෑලි වගේ කපා ගන්න. මේ වගේ කුකින් චොක්ලට් නැතුව ඔයාලට පුළුවන් චොක්ලට් චිප්ස් උනත් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අපි කන සාමාන්‍ය චොක්ලට් උනත් ගන්න පුළුවන්. මේ පේනවා වගේ පුංචි පුංචි කෑලි වලට කපා ගන්න. මේ විදිහට කපාගත්ත චොක්ලට් ටික අපි වෙනම භාජනයකට දාගමු. චොක්ලට් ටික මේ වගේ භාජනයකට දාලා පැත්තකින් තියාගන්න. ඊළඟට මම කලින් හදාගත්ත බටර් සීනි මිශ්‍රණයට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. වැනිලා එකතු කරගෙන ආයෙමත් හොඳට මික්ස් කරගන්න. මේ විදියට හොඳට කලවම් කරගෙන අපි මේ මිශ්‍රණය පැත්තකින් තියාගමු. ඊළඟට මම පිටි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. මේ පිටි එකට බේකින් සෝඩා තේ හැඳි කාලක් මම එකතු කරගන්නවා. බේකින් සෝඩා එකතු කරගෙන පිටි එක මේ විදිහට හොඳට කලවම් කරගන්න.
පිටි එක ගද්දී හොඳට හලාගෙන ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම හදාගත්ත බටර් සීනි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරන ගමන් මේ විදිහට කලවම් කරගන්න. පිටි එක ඔක්කොම එකවර එකතු කරගන්න එපා. ටික ටික එකතු කරගන්න. මේ විදිහට පිටි කෙට ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න. අපි ගත්ත පිටි ටික හොඳට කලවම් වුණාට පස්සේ මම මේ දෙවෙනි පාරට පිටි එකතු කරගන්නවා. මම ගත්ත පිටි ග්‍රෑම් 200 මම 3 පාරකටයි එකතු කරගන්නේ. මේ විදිහට මම අන්තිම පිටි ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට හොඳට විස්ක් එකෙන් කලවම් කරගන්න. මෙන්න මේ විදිහේ පිටි මිශ්‍රණයක් එන්න ඕන. මේ වගේ ප්‍රමාණයට හොඳට කලවම් වුණාට පස්සේ අපි චොක්ලට් චිප්ස් ටික එකතු කරගමු. දැන් අපි චොක්ලට් චිප් ටික එකතු කරගමු. චොක්ලට් එකතු කරගද්දි මම ඔක්කොම එකවර එකතු කරගන්නේ නැහැ. මේ විදිහට ටිකක් එකතු කරගෙන ස්පැචූල එකක් අරගෙන හොඳට කවලම් කරගන්න. මේ විදිහට ටික ටික එකතු කරගන්න චොක්ලට් ටිකක්. චොක්ලට් කැලි හැමතැනටම යන විදිහට හොඳට මේ වගේ කලවම් කරගන්න. අන්තිම චොක්ලට් ටිකත් මම මේ විදිහට එකතු කරගත්තා. දැන් අපි කේක් බැටර් එක ලෑස්ති. අපි දැන් මේ කේක් එක බේක් කරගමු. මෙන්න මේ විදිහටයි අපි කේක් බැටර් එක පේන්නේ. මම කේක් එක බේක් කරගන්න මේ වගේ ෆොයිල් භාජනයක. ෆොයිල් කප් එකට අපි මේ වගේ කේක් බැටර් එක එකතු කරගමු. භාජනයෙන් පිරෙන සම්පූර්ණයෙන්ම බැටර් එක එකතු කරගන්න එපා. භාජනයෙන් භාගයක් වගේ වෙන්න දාගන්න. බැටර් එක දාගෙන මේ විදිහට ස්පැචූල එකෙන් ෆ්ලැට් කරගන්න. මෙන්න මේ විදිහටයි මගේ කේක් එක තියෙන්නේ. මම හදාගත්ත කේක් බැටර් එක මේ වගේ මම කප් දෙකකට දාගත්තා. මෙන්න මේ විදිහට අපි එයා බබල්ස් ටිකත් අයින් කරගමු. මේ කේක් එක මම සෙල්සියස් අංශක 180 විනාඩි 15ක් බේක් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහටයි මගේ කේක් එක තියෙන්නේ. තාම මේ කේක් එක හොඳටම රස්නේ. අපි ඉතින් රස බලමු. මේ කේක් එක හරිම සොෆ්ට්. ඒ වගේම හොඳ මොයිස්චර් ගතියටත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහටයි මගේ කේක් එක තියෙන්නේ. අපි බලමු රස කොහොමද කියලා. ඇත්තටම හරිම රසයි මේ කේක් එක. හොඳ මොයිස්චර් ගතියකුත් තියෙනවා.
ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. හරිම ලේසි රෙසිපි එකක් මේක. මෙන්න මේ විදිහට තමයි කේක් එක තියෙන්නේ. හරිම soft වගේම හරිම රසයි. හොඳ moisture ගතියකටත් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.